සලකුණක් නැත්තම් සයින් එකක් කියලා කියන්නේ අපිට ගමනක් යන්න උදව් කරන දෙයක්. අපි සලකුණු භාවිතා කරලා තැන් තැන්වල නතර වෙන්නේ නැහැ. සලකුණු උපයෝගී කරගෙන අපි අපේ ගමන යන්න තමයි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ. ඊයේ දේව වචනය තුල යාඥාවේ අභ්‍යන්තරය ගැන උගන්වපු ස්වාමීන් වහන්සේ ඒ යාඥාවේ අභ්‍යන්තරයේ වැඩ සිටින දෙවියන් වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන මොනවාද කියන දේ අද දේව වචනයෙන් පෙන්වුම් කරනවා. මිනිස්සු ක්‍රිස්තුන් වහන්සේව ප්‍රාතිහාර්යයන් අරුම පුදුම දේ ලකුණු වලට විතරක් සීමා කරලා තියෙද්දි ක්‍රිස්තුන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රතික්ෂේප කරනවා මේ ජනතාවට මම කිසිම සලකුණක් දෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු සලකුණු පස්සේ යන ජනතාව අතරයි කියන දේ තමයි උන්වහන්සේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. ප්‍රේමවන්තේනි, සමහරක් වෙලාවට අපිත් දෙවියන් එක්ක කරන ගනුදෙනුවේදී දෙවියන්ව සීමා කරලා තියෙනවා මොකාකාරී පුංචි සලකුණකට, පුංචි ප්‍රාතිහාරයකට, නැත්නම් අපිට කරගන්න ඕන දෙයකට, අපිට කරගන්න බැරි දෙයක් උන්වහන්සේව ලව්ව කරගන්න. දෙවියන් වහන්සේව අපි බොහෝම සිල්ලර ගණයට දාලා උන්වහන්සේ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා. එනිසායි අපිට ඒ බලාපොරොත්තු වෙන සලකුණු ප්‍රාතිහාරයන් සිද්ධ නොවෙද්දී දෙවියන් ඉන්න තැන හරි නැත්නම් ඉන්න දෙවියන්ව හරි වෙනස් කරන්න ඕන කියලා හදවතට සමහර කෙනාට හිතෙන්නේ. ප්‍රේමවන්තේනි, ප්‍රාතිහාරයන් දැක්කුවේ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රාතිහාරයන් මිනිස්සු අතර සිද්ධ කරේ ඒ හරහා මිනිස්සුන්ව දෙවියන් වහන්සේ වෙතට හරවන්න. නැතුව දෙවියන් වහන්සේව හඳුනාගෙන ප්‍රාතිහාරයන්ම විතරක් හොය ඉන්නට නෙවෙයි. එහෙම හොයන අයට තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ජීවිතේ ලොකුම ප්‍රාතිහාරය වෙන්නට ඕන. අර ජෝනා දිවස් ප්‍රසාදිතුමා වගේ Taman දෙවියන්ව අත්දකලා ඒ දෙවියන් ගැන අනිත් මිනිස්සුන්ට කතා කරලා එතන සිද්ධ වෙන ප්‍රාතිහාරය, ජීවිත ප්‍රාතිහාරයන් අපේ ජීවිත අභ්‍යන්තරයේ යාඥාවත් එක්ක ගනුදෙනු කරද්දී අපිට දැනෙන්න ඕන ජීවිත අභ්‍යන්තරයේ අපේ ඇතිවෙන වෙනස්කම් පරිවර්තනයන් එක්ක ප්‍රාතිහාර්ය වෙන්න ඕනේ. පරිවර්තනයන් එක මිනිස්සු දෙවියන් හඳුනා ගන්නවා. ජෝනා දිවස් ප්‍රසාදිතුමා කියන්නේ දෙවියන්ගෙන් ඈතට දුවගෙන යද්දී නැවත දෙවියන් වහන්සේ විසින්ම තමන් වහන්සේ වෙතට හරවගත් අත්දැකීමක් ලැබපු මිනිසෙක්. ඒ අත්දැකීමත් එක්කයි ජෝනා නිනීවේ වැසියන්ට ගිහිල්ලා කතා කරලා කියන්නේ එයාගේ ජීවිත වෙනස් වෙන්න ඕන කියලා. එනිසා මතක තියාගමු අපේ ජීවිත ප්‍රාතිහාර්ය තමයි දෙවියන් වහන්සේ කරන ලොකුම ප්‍රාතිහාර්ය. අපේ ඇතුළාන්තයේ කරන ප්‍රාතිහාර්ය තමයි මිනිස්සු දැකිය යුතු ලොකුම ප්‍රාතිහාර්ය. නිසා දෙවියන් වහන්සේව පුංචි දේවල් වලට සීමා කරන්නේ නැතුව අපි මේ දේ කරන්න උත්සාහ කරමු. එනිසායි ස්වාමීන් වහන්සේ ජෝනා දිවස් ප්‍රසාදිතුමාගේ ජීවිත කතන්දරය ඉදිරිපත් කරන්නේ ජෝනා කියන්නේ දෙවියන්ගෙන් ඈත් වෙලා යන්නට ගිහිල්ලා නැවත ජීවිතේ පෙරලියා කරගෙන දෙවියන් වහන්සේ වෙතට හැරිලා ආපු ලස්සන චරිතයක්. ජෝනාගේ ජීවිත අත්දැකීම තමයි නිනිවේ වැසියන්ට ගිහිල්ලා කියන්නේ. ඒ හරහා එක ජීවිත පරිවර්තනයක්, නගරයක් විනාශයකින් බේරගත්තු සිද්ධියෙන් ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා ජීවිත පරිවර්තනය කියන ප්‍රාතිහාර්ය හරහා මුළු පවුලක්, සංඝයක්, ග්‍රාමයක්, ගමක්, එහෙම නැත්නම් මේසමක් ගැලවෙන්නට පුළුවන්. ඒ ගැලවීම අපිට තියෙනවා කියලා. ඒ නිසා අද ක්‍රිස්තුන් වහන්සේ අපිට පැහැදිලිව මතක් කරනවා යාඥාව තුළ දෙවියන් එක්ක කරන සංවාදය හරහා, දෙවියන් එක්ක කරන මේ කතා බහ හරහා අපේ ජීවිතවල පෙරලියක් සිද්ධ වෙන්න ඕන. ජෝනා දිවස් ප්‍රසාදිතුමාගේ ජීවිතේ වගේ අපේ ජීවිතවල වෙනසක්, විපර්යාසයක් අනිවාර්යෙන් සිද්ධ වෙන්නට ඕන. ඒ අතුලාන්ත විපර්යාසය තමයි අපිට වගේම අපි වටේ ඉන්න අයටත් කවදා හරි ගැලවීම ලබලා දෙන ලොකුම ප්‍රාතිහාර්ය. මොකද මම වෙනස් වෙද්දි තමයි අනිත් හැමදේම වෙනස් වෙන්න ගන්නේ. අපි ස්වාමීන් වහන්සේට ආඥා කරමු අන්නේ වෙනස උන්වහන්සේගේ මුණ ගැහෙන හැම මොහොතකම අපේ අභ්‍යන්තරයේ සිද්ධ කරන්න කියලා. ජේසු පිහිටයි. විනතක හැරුණි
පවතිනා දිව්වෙමි පිළිතුරක් නොදී ලෝකලක්මා නිහඬව සිටියෙමි ඒත් නුඹ කෙරෙන් මගේ මුල්මා සඟවා නොගත්තෙමි මම නුඹ කිසිදා අත් නොහරින්නෙමි නුඹ මා තුළ සදා රඳවා ගන්නෙමි ඔබ පසුපස මා